රිම වෙද වෙතින් නොවැම්බර් මාසේ 16 වෙනිදා විවේකී ඉරිදා සඳහා කාලගුණ අනාවැකිය කැළඹිලිකාරී තත්ත්වය ශ්‍රී ලංකාව ආසන්නයට පැමිණීමෙන් තිබෙනවා. නැගෙනහිර මුහුදු කලාපයේ තද කැළඹිලිකාරී තත්ත්වයක් නොවේ, වැසි තත්ත්වයන් පමණයි. දැනට තිබෙන තත්ත්වයන් අනුව ඇතිවන්නේ තද සුළං ධාරා ඇතිවන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අනිසිබියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. අලුයම් කාලයේදී ශ්‍රී ලංකාවේ වයඹ උතුරු ඊසාන නැගෙනහිර එසේම බස්නාහිර මුහුදු කලාපවල තදින් වැසි ඇති වෙනවා. දහවල් කාලය වෙන විට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට ශ්‍රී ලංකාවට මුහුදු ප්‍රදේශවල මනෝෂා වීමෝල වසර ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ඔබගේ වී කෙටීම, සහල් තොග ගැනීම, සහල් සිල්ලරට විකිණීම සහ බිත්තර වී අලවියත් අප විසින් සිදු කරනු ලබනවා. තවද සියලුම ධාන්‍ය වර්ග සහ කුළුබඩු ඇඹරීමත් සිදු කරනු ලබනවා. සත්වාහාර සඳහා විකිණීමත් සිදුවනවා. සාධාරණ මිල ගණන් යටතේ උසස් විශ්වාසනීය කාර්යක්ෂම සේවාවක් සමගින් ඔබත් අදම පියනගන්න මනෝෂා වීමෝල පොල්වත්ත මූලටියන පයාගල. දැන් මමතන්න 071 74 70 412 074 0343 406. විශේෂයෙන්ම උතුර ඊසාන නැගෙනහිර බස්නාහිර ගිනිකොන යන මුහුදු කලාපවල වැසි ඇති වෙනවා. දකුණු මුහුදු කලාපයේ වැසි ඇතිවන්නේ නැහැ. රාත්‍රී කාලයේ වන විට රාත්‍රී 8 රාත්‍රී 9 පමණ වන විට සියලු මුහුදු කලාපවල ඉතාමත්ම තදින් වැසි ඇති වෙනවා. මුහුදු යන්නේ නැතිනම් ඉතාමත්ම හොඳයි, ඉතාමත්ම උචිතයි. එසේනම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය සඳහා කාලගුණ අනාවැකිය අලුයම උදෑසන කාලවල මීදුන් තත්ත්වයන් ඇති වෙනවා. දඹුල්ල, ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය, රත්නපුර, දෙනියාය, සෙල්ල කතරගම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල රිය ධාවනයේදී වඩාත් සැලකිල්ලෙන් රිය ධාවනය කරන්න. වැසි තත්ත්වයන් ඇති වෙනවා අලුයම් කාලයේදී උතුරු මැද පළාතේ බොහෝ ස්ථානවල ඉතාමත්ම තදින්. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් පසුවන්න. දහවල් කාලය වෙනකොට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට එම වැසි තත්ත්වයන් සමස්ත ශ්‍රී ලංකාව පුරා ඉතාමත්ම තදින් පැතිරී යනවා. පසුගිය දිනවලටත් වඩා සාපේක්ෂව තදින් වැසි ඇති වෙනවා. අකුණු සහිතව අකුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් පසුවන්න. සන්ධ්‍යා කාලයේම සන්ධ්‍යා 5 සන්ධ්‍යා 6 පමණ වන පිටත් වැසි තත්ත්වයන් ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානයක පවතිනවා. රාත්‍රී කාලය වෙන විට රාත්‍රී 8 රාත්‍රී 9 රාත්‍රී 10 පමණ වන විට වැසි තත්ත්වයන්ගේ සැර යම් මට්ටමකින් බාල වෙනවා. නමුත් ශ්‍රී ලංකාව වටා සියලුම බෙරළාශ්‍රිත ප්‍රදේශවලත් උතුරු කලාපයේ උතුරු පළාතේ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලත් තවදුරටත් වැසි ඇති වෙනවා. උෂ්ණත්වය වන්නේ ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ දහවල් කාලයේදී ඉතාමත්ම අවම උෂ්ණත්වයක් පවතිනවා. සාමාන්‍යයක් ලෙසට සෙල්සියස් අංශක 24ක් දක්වා පහත යනවා. පවතින වැසි තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාව හරහා සුළං ධාරාව විශේෂයෙන්ම දකුණු වෙරළාශ්‍රිත කලාපයේ හැරුණකොට සෙසු සියලු වෙරළාශ්‍රිත කලාපවල පැයට කිලෝමීටර් 25ත් 35ත් අතර සුළං ධාරා ඇති වෙනවා. යාපනයේ ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 35ක පමණ සාමාන්‍ය අගයකින් සුළං ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් පසුවන්න. එසේනම් එයයි කාලගුණ අනාවැකිය. නොවැම්බර් මාසේ 16 වෙනිදා විවේකී ඉරිදා ඉතාමත්ම වැසි බර දිනයක් වෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් පසුවන්න. නැවතත් හමුවෙමු හරිමද අපගේ මීලං කාලගුණ අනාවැකියෙන්. සියලු දෙනාට සුවදායි දිනයක් වේවා.